අපි අදින පළඳින විදිහට අධිරාජ්‍යවාදයේ විසින් එහෙම නැත්නම් කොලොනයිසේෂන් එකෙන් කොච්චර බලපෑමක් ඇති කරාද කියන්නේ ඔයාලා දන්නවද? අද 78 වන නිදහස් දවසේ මම චුට්ටක් කතා කරන්න හිතුවා ඒ ගැන. අධිරාජ්‍යවාදීන් එන්න කලින් අපේ රටේ සාමාන්‍ය ජනතාව ඇඳුම කියන එක ගැන හිතලා තියෙන්නේ ගොඩක් ෆන්ක්ෂනලිටි, ඒ වගේම ක්ලයිමේට් එක අන්න ඒ දේවල් සලකලා හරිම ලැජ්ජාව සහ රූල්ස් නැතිව ඇඳපු ජාතියක් විදිහට තමයි සාමාන්‍ය සිංහල ජනතාව ඉඳලා තියෙන්නේ. ගොඩක්ම අධිරාජ්‍යවාදයේ එන්න කලින් ප්‍රොමිනන්ට් ඇඳුම වෙලා තිබිලා තියෙන්නේ රෙද්ද සහ හැට්ටේ. මේක ටෙම්පල් මියුරල්ස් සහ චිත්‍ර ඒ වගේම සුදු ජාතිකයන් ඇවිල්ලා ඒ කාලේ ජනතාව දිහා බලලා ඇඳපු චිත්‍ර වලින් එහෙම හෙළි වෙනවා. අපේ රටේ මිනිස්සු කොහොමද ඇඳේ කියන එක. ගොඩක් වෙලාවට අපර් බොඩි එක කවර් කරන එක ගැනීම අපේ රටේ මිනිස්සු ගොඩාක් තැකීමක් කරලා නැහැ. ඒක ඒ අපර් බොඩි එක කවර් නොකරන එක ලැජ්ජාවක් විදිහට සලකලා තිබිලා නැහැ ඒ කාලේ මිනිස්සු. මේක ගොඩක් කන්ට්‍රෝවර්ෂල් මාතෘකාවක්. ඉතින් හැබැයි එහෙම තමයි ඉතින් තියෙන්නේ සහ රිසර්ච් වලින් කියවෙන්නේ ඒ වගේ දෙයක්. එතකොට අපර් බොඩි එක කවර් කරන එක සහ ඔය ඔසරිය අදිනවා වගේ කියන දේ ගොඩක් තිබිලා තියෙන්නේ ප්‍රභූ ජනතාව අතර සහ සාමාන්‍ය ජනතාව මොනවා හරි ෆන්ක්ෂන් එකක් ඒ වගේ වෙඩින් එකක් ඒගොල්ලන්ගේ උත්සවයකදී තමයි අපර් බොඩි එක කවර් කරනවා කියන එක කරලා තියෙන්නේ. ඒක විශේෂ අවස්ථාවල් වලදී විතරයි. ඉතින් ගොඩාක්ම ක්ලයිමට් එක සහ මේ රස්නයට වර්ක් දෙන විදියට දුහුල් කොටන් පැත්තට බර ඇඳුම් තමයි අපි අඳලා තියෙන්නේ ඒ කාලේ අධිරාජ්‍යවාදීන්ට කලින්. අධිරාජ්‍යවාදීන් ආවට පස්සේ අපේ අඳින පළඳින විදිය ගැන අපි හිතන විදිය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි අපිට කලිසම ඒ වගේම ෂර්ට් එක කියන දේ ඒගොල්ලෝ අපිට ඉන්ට්‍රොඩියුස් කරා සහ ඒක මොඩර්න් සහ ටිකක් ෆෝවර්ඩ් ෆෝමල් දෙයක් කියන එක අපේ ඔළුවට ඒත්තු ගන්නලා තිබිලා තියෙනවා. ඒකෙන් අපිට බලපෑමක් වෙලා තියෙනවා. මේක තමයි ට්‍රැඩිෂනල් දේ අපේ සරම සාරිය ඔසරිය ට්‍රැඩිෂනල්. හැබැයි කලිසම ෆුල් සූට් එක බ්ලේසර් එක දාන එක ෆෝමල් ප්‍රොෆෙෂනල් කියන මයින්ඩ්සෙට් එක අපිට දීලා තියෙනවා ඒ ඇඳුම් ඉන්ට්‍රොඩියුස් කරත් එක්කම. ඉතින් කාලයත් එක්කම දැන් අවුරුදු 78ක් ගිහින් ඒගොල්ලෝ මේ රට දාලා ගිහිල්ලා දැන් අද වෙද්දී අපි ස්ටෑන්ඩඩ් මොඩර්නයිස්ඩ් ඇඳුමක් විදිහට සලකන්නේ ඇත්තටම කලිසම සහ ෂර්ට් එක ඒ වගේම බ්ලේසර් එක. ඒතර ගැහණු කටටත් ඒ වගේම ඒ සමාන ඇඳුමක්. ඉතින් මේක ඇත්තටම වික්ටෝරියානු සදාචාරයත් එක්ක අපිට ආපු දෙයක් මිසක් අපේ රටේ තිබ්බ දෙයක් නෙවෙයි. ඉතින් ඒක හරියට මේ වගේ මම උදාහරණයක් කියන්නම්. දැන් අපි අතින් කන්නේ අපි ලංකාවේ මිනිස්සු කන්නේ අතින්. ඒතර හැන්ද ගෑරප්පු ඉන්ට්‍රොඩියුස් කරේ කවුද අපිට? සුද්දෝ. ඒතර අපි දැන් ලොකු හොටෙල් එකකට එහෙම ගිහිල්ලා උනත් අපි සාමාන්‍යයෙන් අතින් කන්න දැනට උනත් පැකිලෙනවනේ නේද? අපි පාවිච්චි කරන්නේ හැන්ද සහ ගෑරප්පු ඒගොල්ලොන් තියලාමත් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි